තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත ඓතිහාසික දිඹුලාගල පර්වතය, රාවණා රජු, පණ්ඩුකාභය කුමරු, උන්මාද චිත්‍රා වැනි ඉපැරණි රාජ පරම්පරා කීපයක තෝදැන්නක් ලෙස ප්‍රචලිතය. රාජ පරම්පරා අවසානයේ චිත්‍රවේල සහ කාලවේල නැමැති යක්ෂ සේනාධිපතිවරුන්ගේ වාසභූමියක් බවට පත්ව ඇති දිඹුලාගල පර්වතයේ ඉතිහාසය මෙරට බුදුසසුන පිහිටුවීමේ කේන්ද්‍රස්ථානය දක්වා ඈතට විහිදී යනු ලබයි. දෙවන පෑතිස් රජ සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩමවා මෙරට බුදුදහම ප්‍රචලිත කිරීමෙන් පසු දිඹුලාගල ආර්යයන් සේනාසනයක් බවට පත්ව තිබේ. බුදුසසුන ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ලංකාපුරා මහරහතුන් වහන්සේ වැඩමවීමේ එක් අදියරක් ලෙස මලියදේව මහරහතන් වහන්සේගේ මූලාරම්භයෙන් ඓතිහාසික දිඹුලාගල ආර්යයන් සේනාසනය ආරම්භ වී ඇත. මේකී දැවැන්ත ඉතිහාසයකින් සමන්විත ඓතිහාසික දිඹුලාගල පර්වත ආශ්‍රමයේ පසුකාලීනව මහරහතන් වහන්සේ 16000ක නමක් වැඩ සිටි බවට වංශ කතාවල සඳහන් වේ. එවන් ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දිඹුලාගල පර්වතයේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ සැරසෙන අද්භූත ආලෝක ධාරා මොනවාද? දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ අධිපති පූජ්‍ය මාදුරුඔය විජිතාලංකාර නාහිමියන් පවසන්නේ මෙම අද්භූත යානාවන් රාත්‍රී 9න් පස්සේ මේ පර්වතයේ මුදුනින් ගමන් කරන බවයි. ඒ වගේම මෙම අද්භූත යානා තුල ජීවීන් ගමන් කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරා. ඒ වගේම මේ භූමිය රහතුන් වහන්සේ දහස් ගණනක් වැඩවිසූ පුණ්‍ය භූමියක්. ඒ වගේම මේ ස්ථානයේ රජපෞල්වල උදවියන් ජීවත් වුණා. මේ ස්ථානයට අරක්ගත් දෙවිවරු ඉන්නා බවත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. බුදුදහමට අනුව ඒ අය නැවතත් මේ ස්ථානයට පැමිණීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඓතිහාසික දිඹුලාගල පර්වතයේ අඩි 1200ක් උසින් පිහිටි ගල් ගුහාවක ඇති සංඥා අක්ෂර සහ රොබෝවරයෙකුට සමාන සිතුවමින් පවසන්නේ මේ පිටසක්වල ජීවීන්ගේ නැවතුම් පළක් බවද. මෙයට පිළිතුරු සොයා හඳුනා නොගත් පියාසර වස්තුන් පිළිබඳ ශ්‍රී ලංකා සංගමයේ ගවේෂණ නිලධාරී සාලිය සිල්වා මහතා මෙම ස්ථානයේ පසුගියදා ගවේෂණ කටයුත්තක් සිදු කළා. මේ පිළිබඳව ගවේෂණ නිලධාරීන් සාලිය සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු පවසන්නේ මෙවැනි ස්ථාන ගැන විදේශ වාර්තාවලත් පළ වෙනවා. ඒ අනුව මෙම ස්ථානයත් පිටසක්වල ජීවීන් භාවිතා කොට ඇති බවට හැඟී යනවා. මොකද මෙම ස්ථානයට මිනිසෙකුට කෙලින්ම පිවිසෙන්නට අපහසුයි. ඒ වගේම මේ කිසියම් සංඥාවක් ප්‍රකාශ කරන අක්ෂර විශේෂයක් මෙම ගුහාවේ තිබෙන බවට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම වර්ෂ 1947 දී මෙක්සිකෝවේදී රොස්වෙල් අනතුරේදී විනාශයට පත්වුණු යානෙත් මෙවැනි අක්ෂර හමු වී තිබෙනවා. ඇත්තටම පිටසක්වල අති දියුණු ශිෂ්ටාචාර පවතිනවා. ඒවායේ ජීවත් වන ජීවීන් ආලෝක කදම්බ මගින් තමයි ගමන් බිමන් යන්නේ. විද්‍යාත්මක ගවේෂණවලදීත් මේවා සනාථ කර තියෙනවා. ලෝකයේ දියුණු රටවල ජනතාව නව තාක්ෂණය මත පිටසක්වල ජීවීන්ගේ ආලෝක වස්තු පිළිබඳව හොඳින් වටහාගෙන සිටිනවා. තවත් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට අපි මෙම වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.